ආයිබෝන් හැමෝටම. ඔබ රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ ස්ථිර රැකියාවක් බලාපොරොත්තු වෙන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පීකුණාමල මණ්ඩපය මගින් අනධ්‍යයන කාලට මණ්ඩලයේ තනතුරු කීපයක් සඳහා මේ වෙනුවට අයදුම්පත් කැඳවා තිබෙනවා. අපි බලමු මොනවද මේ තනතුරු සහ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා. මේවට බඳවා ගැනීම ප්‍රධාන ශ්‍රේෂ්ඨ කීපයක් යටතේ සිදු කරනවා. කළමනාකරණ සහකාර තුන්වැනි ශ්‍රේණිය, ආර්ය සහායක, ආරක්ෂක නියාමක, බිම් සේවක, පුස්තකාල සහායක, උපචාරීන පරීක්ෂක සේවක, හෙද නිලධාරී දෙවන ශ්‍රේණිය. එසේම සුදුසුකම් සහ වයස් සීමා පිළිබඳ අවධානය යොමු කරන විට කළමනාකරණ සහායක තනතුරු සඳහා අධ්‍යාපන සුදුසුකම් ලෙස අප සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි සහ ගණිතය ඇතුළු විෂයන් 6ක් එකවර සම්මාන සාමාර්ථ සහිතව සමත් වී තිබීම, එමෙන්ම උසස් පෙළ විභාගයෙන් සියලුම විෂයන් පොදු පරීක්ෂණය හැර එකම වරකදී සමත් වී තිබිය යුතුය. එසේම අමතර සුදුසුකම් වශයෙන් මා සහාය කරන අඩු පරිගණක පාඨමාලාව හදාරා තිබීම සහ වසර 2ක පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් වෙනවා. එසේම වයස අවුරුදු 18ත් 30ත් අතර වෙන්න ඕන. ඊළඟට සහායක සේවක තනතුරු වශයෙන් දක්වලා තියෙන කාර්ය සහායක, ආරක්ෂක නියාමක, බිම් සේවක සහ පුස්තකාල සහායක තනතුරු සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මොනවාද කියලා අපි බලමු. අධ්‍යාපන සුදුසුකම් වශයෙන් දක්වලා තියෙනවා අපසර සාමාන්‍ය පෙළ විභාගයේ වාර 2කට නොවැඩි ගණනකදී සම්මාන 2ක් සහිත විෂයන් 6ක් සමත් වී තිබීම, එසේම වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕන. එසේම හෙද නිලධාරී තනතුරු සඳහා අධ්‍යාපන සුදුසුකම් වශයෙන් අපස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6ක් සම්මාන 3ක් සහිතව සමත් වී තිබීම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් හෙද සාධිකයක් තිබීම, එසේම විශ්‍රාමික හෙද නිලධාරීන්ටත් මනාප ලබා දෙනවා. වැටු තේරීම් පටිපාටි පිළිබඳ අවධානය යොමු කරන විට කළමනාකරණ සහායක තනතුරු සඳහා රුපියල් 49475ක මූලික වැටුපක් හිමිවන අතර අනෙකුත් සහායක තනතුරු සඳහා රුපියල් 42775ක මූලික වැටුපක් හිමි වෙනවා. මේ 2027 1 දිනට අදාළ පරිදි වෙනවා. එසේම තේරීම් ක්‍රමය වෙන්නේ කළමනාකරණ සහකාර තනතුරු සඳහා ලිඛිත පරීක්ෂණය, ඒ කියන්නේ භාෂා දැනුම, IQ සහ පරිගණක සාක්ෂරතාවය සහ සම්මුඛ පරීක්ෂණයක් පවත්වනු ලබනවා. අනෙකුත් තනතුරු සඳහා ප්‍රායෝගික පරීක්ෂණයක් හෝ සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා. කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? අයදුම් කිරීමේ ක්‍රියාවලිය පියවර දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි එක තමයි අන්තර්ජාලය හරහා ඔන්ලයින්. මුලින්ම application.esm.ac.lk වෙබ් අඩවිය හරහා මාර්ග අතව අයදුම් කරන්න ඕන. දෙවැනි පියවර තමයි තැපැල් මගින්. අන්තර්ජාලයෙන් අයදුම් කිරීමෙන් පසු එහි මුද්‍රිත පිටපත සහතික කළ ලේඛනය සමග 2026 මාර්තු 16 දිනට පෙර සහකාර රෙජිස්ට්‍රාර් ආයතනාංශ ත්‍රිකුණාමල මණ්ඩපය නැගෙනහිර විශ්වවිද්‍යාලය නිලාවේලිය යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් යන්න ඕන. එසේම අයදුම්පත් ගාස්තුව රුපියල් 500ක මුදලක් මහජන බැංකුවේ 0.66 1.2.2.3.9.4.4.6 දරණ ගිණුම් අංකයට බැර කර එම බැංකු රිසිට්පත අයදුම්පත සමග අමුණයි වන්න ඕන. අන්තර්ජාලය හරහා අයදුම්පත් යොමු කළ යුතු අවසාන දිනය වන්නේ 2026 3/7. ඉතින් ඔබත් මේ සුදුසුකම් සපුරා තිබෙනවා නම් ප්‍රමාද නොවී අයදුම් කරන්න. මේ වගේ තවත් රැකියා විස්තර දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා නම් comment section එකේ දාන්න. සුබ දවසක්.